සිනහවෙන් හා සතුටින් පිරී ගිය අවුරුදු සාදයක් එක් නිමේෂයකින් කිසිදා නොමැකෙන කඳුළු කතාවක් බවට පත්වනු ඇතැයි ඒ පවුලේ කිසිවෙකුත් නොසිතන්නට ඇත. පිළියන්දල දම්පේ ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිනුම් තටාකයකට වැටි 6 හැවිරිදි කුඩා දැරියක අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමේ ඛේදවාචකයක් පෙරේදා සවස වාර්තා විය. මෙලෙස තම ජීවිත ගමන අකාලයේ නිමා කළේ පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ මිහිඳුපුර පදිංචිව සිටි ඇරැව්වල ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබමින් සිටි ඉහන්සා නමෝදි පෙරේරා නැමැති සිඟිත්තියයි. මව විදේශගතව සිටින බැවින් මෙම සිඟිත්තිය හැදී වැඩී ඇත්තේ ඇගේ පියාගේ සහෝදරියගේ ආදරය හා රැකවරණය මැදවීම මෙම කතාවේ ඛේදනීයත්වය තවත් තීව්‍ර කරයි. සිද්ධිය වූ දින පවුල් කිහිපයකට අයත් සමීපතම ඥාතීන් 40කට ආසන්න පිරිසක් එක්ව පෙරවරුවේ සිටම අලුත් අවුරුදු සැමරුමක් සඳහා මෙම හෝටලයට පැමිණ තිබුණේ මහත් උද්‍යෝගයෙනි. දවස පුරා සතුටින් කාලය ගත කළ ඔවුහු සවස් සමයේ ජල ක්‍රීඩා කරමින් විනෝද වීමේ අරමුණින් පිහිනුම් තටාකය අසලට රැස්ව සිටියහ. සවස 4:15ට පමණ කුඩා දරුවන් ඇතුළු 10 දෙනෙක්ගෙන් යුත් පිරිසක් ජල තටාකයට රැඳී සිටියේදී කිසිවෙකුගේත් අවධානයට ලක් නොවි මාරයා ඒ අසල දැවටෙමින් සිටියේය. පිහිනුම් තටාකයේ වැඩිහිටියන් සඳහා වෙන් වූ කොටසේ රැඳී සිටි දැරියගේ මාමා කෙනෙකුට එකවරම ජලය යට තිබී කළු පැහැති ගුලියක් වැනි යමක් දිස් වී ඇත. ඒ පිළිබඳව විමසිලිමත් වී බැලූ ඔහුට දැකගත හැකි වූයේ තම කුඩා ඥාති දියණිය ජලය යට ගිලී සිටින අයුරුයි. වහා ක්‍රියාත්මක වූ ඔහු තටාකයට පැන දැරිය ගොඩටගෙන මූලික ප්‍රථමාධාර ලබා දෙමින් පිළියන්දල දිසාරෝහල වෙත ෂණිකව රැගෙන යාමට කටයුතු කළේය. දිසාරෝහලේ වෛද්‍යවරුන් දැරියගේ ජීවිතය බේරා ගැනීම සඳහා දැඩි පරීක්ෂණයක් දැරුවද ඒ වන විටත් ඉහන්සා දැරියගේ අවසන් හුස්ම පොද වාතලයට මුසු වී හමාර බව රෝහල් ප්‍රකාශකයෙකු තහවුරු කළේය. සිද්ධිය වූ ස්ථානය සහ පිළියන්දල රෝහලේ තැන්පත් කර තිබූ මෘතදේහය පරීක්ෂා කළ පිළියන්දල කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කළුබෝවිල්ල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙසත් මීට අදාළව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් පොලිසියට නියෝග කර තිබේ. පිළියන්දල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනවිරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක KDP ලියනාරච්චි සහ කොස්තාපල් වරුණ යන නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති. දරුවන් කෙරෙහි අවධානය එක් තප්පරයකට හෝ ගිලිහී යාම කොතරම් බරපතල ප්‍රතිඵල ගෙනා හැකිද යන්න නිහඬව මතක් කර දෙමින් ඥාතීන්ගේ සිනාහනින් පිරී ගිය ඒ පරිසරය දැන් කුඩා ඉහන්සාගේ වියෝවෙන් නැගෙන කඳුළු සහ සුසුම් හඬින් පමණක් ඉතිරි වී ඇත.